ඔන්න එක්තරා ගමක ගමරාල කෙනෙකුයි පුත්තු දෙන්නෙකුයි හිටියා. ගමරාල කොච්චර මහන්සි වුණත් පුත්තු දෙන්න නම් කිසිම වැඩක් කරේ නෑ. ඔවුන් දෙන්න හරිම කම්මැලි. මල්ලි අපි යමු සෙල්ලම් කරන්න. හරි අයියේ අපි යමුකෝ. මෙහෙම අවුරුදු ගාණක් ගෙවිලා ගියා. දැන් තාත්තට හොඳටම වයසයි. ඒත් පුතාලා දෙන්න හොඳටම තරුණයි. ඒත් පුත්තු දෙන්න කිසිම දෙයක් නොකර නොදැක්ක ගානට හිටියා. ඇයි පුතේ නිකම්ම වගේ ඉන්නේ? මේ දේවල් කරගෙන යන්න ඕනනේ උඹලා මගෙන් පස්සේ. ඔයලා බලලා මේව කරපංකෝ. ඒත් මේ පුත්තු දෙන්නා මේ කිසිවක් කනකට ගත්තේ නෑ. ඔහොම ටික දවසක් යද්දි තාත්තා ලෙඩ වෙලා හොඳටම අමාරු වුණා. ඒ වෙලාවේ තාත්තා පුතාලා දෙන්නට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. පුතේ ඇයි තාත්තේ? මට දැන් හොඳටම අමාරුයි. මම නැති කාලෙක උඹලට ජීවත් වෙන්න විදියක් නෑ කියලා මම දන්නවා පුතේ. මං උඹලට රහසක් කියන්න කතා කරේ. රහස? ඒ මොකද්ද තාත්තේ? මම වලදාපු රන් කාසි මුට්ටියක් තියෙනවා. ගේ පිටිපස්සේ. ඒකවත් අරගෙන බලා හොඳින් ඉඳපන් පුතේ. මේක කියලා ටික වෙලාවකින් තාත්තා නැති වුණා. තාත්තත් නැති නිසා මෙයාලට දැන් කන්න බොන්න විදිහකුත් නැහැ. ඉතින් අයියා මල්ලිට මෙන්න මෙහෙම කිව්වා. මල්ලි දැන් අපිට ජීවත් වෙන්න විදියක් නැති නිසා අර රන් කාසි පුට්ටියකට හොයමු. ඒක නම් හොඳ අදහසක් අයියේ. මල්ලිත් අයියාගේ කීමට එකඟ වුණා. ඊට පස්සේ දෙන්නම රන්කාසි මුට්ටිය හොයන්න ගේ වටේම හාරන්න පටන් ගත්තා. ඒත් මුට්ටියක් නම් හම්බුනේ නැහැ. අයියේ තාම මුට්ටිය ලැබුණේ නෑනේ. තව හාරලා බලමු මල්ලි. තාත්තා කිව්වනේ රන් කාසි මුට්ටියක් තියෙනවා කියලා. මෙහෙම කතා වුණු දෙන්නා දිගටම හාරන්න පටන් ගත්තා. කොච්චර හැරුවත් මුට්ටියක් නම් ඔවුන්ට ලැබුණේ නැහැ. මල්ලි අපි මුළු වත්තම හැරුවනේ. මුට්ටියක් ලැබුණේ නෑනේ. ඒ නිසා හාරපු වලවල් වල කෙසෙල් පැල ටිකක් යත් ඉඳමුවනේ. ඊට පස්සේ ඔවුන් එකතු වෙලා වත්තේ හැම තැනම කෙසෙල් පැල හිටෙව්වා. ඔවුන් ඒවා මහන්සියෙන් රැක බලාගත්තා. ඔන්න ටික කාලයක් යද්දී කෙසෙල් ගස් ලොකු වෙලා ලොකු කෙසෙල් කැන් වැටෙන්න පටන් ගත්තා. වැටුණු කෙසෙල් කැන් පැහිලා ඉදෙනකොට සහෝදරයොන්ට හරි සතුටුයි. ඉතින් සහෝදරයෝ දෙන්නා කෙසෙල් කැන් කපාගෙන වෙළඳ පොළට අරගෙන ගියා. කෙසෙල් නාවයි ගන්න කෙසෙල්. ඔවුන් කෙසෙල් කැන් හොඳ මුදලකට විකුණුවා. එයින් ඔවුන්ට විශාල ආදායමක් ලැබුණා. මල්ලි අපේ මහන්සිය අපත ගියේ නෑ. අපි මහන්සි වෙලා වැඩ කරපු නිසා අපට හොඳ ආදායමක් ලැබුණා. මේක තමයි අපට කිව්ව රන් කාසි මුට්ටිය. අනේ අපේ තාත්තට අපිට හරියට සලක ගන්න බැරි වුණා අයියේ. හැමෝම තමන්ට පුළුවන් කාලේ තමන්ගේ දෙමව්පියන්ට සතුට ගේන්න වැඩ කරන්න ඕන. ඒක තමයි අපි ඔවුන්ට දෙන හොඳම තෑග්ග.